ජගත් ජාතික දිනයන්හි තතු සමාලෝචනය මේ රෑන දිනපොත. සෙනෙහසින් රැක ගනිමු. ලෝක සත්ව දින සමරුම. පුතා මොකක්ද කරන්නේ? දරුවෝ පව් ඔය අසරණ සත්තු. අනේ ඉන්න අම්මා ඔයා මොනද දන්නේ පරියෝ ගැන? මුන්ගේ අත්තටු කැපුවේ නැත්තම් මුන් කොහෙයිද දන්නේ නැහැ. ඔන්න ඉතින් මුන් ආයෙ නාවොත් ඔයාගේ සල්ලි තමයි නාස්ති වෙන්නේ. අනේ මන්ද පුතේ මේ ඔයාට කොහොම තේරුම් කරන්නද? මොකද පුතාලගේ අම්මේ මේ ගෝරනාඩුව අර පාරට ඇහෙනවා. නෑයි මේ ළමයාට සත්තුන්ට දෙන්නේ පොඩි වදයක් නෙවෙයි. අර සතාගේ තටු කපනවා ගලවනවා. අයියෝ මේ මගේ නම් මේ ඇඟත් එක හිරි වැටෙනවා. අයියෝ ඒකද මේ කොල්ලෝ කාලේ කරන වැඩනේ යන්නේ. අනික මේ ඔය සත්තු හදන්න ඕන විදියක් තියෙනෝනේ. එතකොට ඕක කරන්න එපැයි. ඒකනේ තාත්තේ. මං අම්මට කිව්වා. කොහෙද ඉතින් තේරුම් ගන්න නෑනේ. තාත්තල පුතාල ඕන එකක්. දෙයක් වුණාම තේරෙයි. මේ තාත්තේ මට රුපියල් 200ක් දෙන්නකෝ. මොකද මේ එකපාරටම සල්ලි ඉල්ලන්නේ? අර බලන්න තාත්තා. පරේ කූඩුවේ දැලා අතනින් දිරලා. ගැනඩියයි උගුඩුවයි දෙන්නම මාන බලාගෙන ඉන්නේ මුන් ටික උස්සන් යන්න. මම පොඩි දැල් කෑල්ලක් අරන් එන්න. මේ ගිනිමත් දහනේ. අනේ අම්මා. පිස්සුද ළමයෝ? මෙන්න ගිහින් එන්න. හැබැයි ඉක්මනින් එන්න ඕන හොඳේ. අයියෝ හරි. මේ හන්දියේ කඩේට යන්නේ. නංගියේ අර සුමනේ අයියේ නේද? ඒකනේ එන්නම්. ඉන්නකෝ මම බලන්න. මේ මොකෝ සුමනේ අයියේ මේ? අනේ ඇයි අයියේ මේ? මල්ලි අනේ උඹලා මේක අහලා කලබල වෙන්න එපා. අන්න අර පාරේ උඹලා කොළුව වෑන් එකකට හැප්පිලා. කකුලකුත් කැඩිලා. අනේ මගේ දරුවා. එහෙම වීල් එක ඉස්පිරිතාලට යවුවා. උඹලා ඉක්මනට ඵලයල්ලා. දෙයනේ. දරුවෝ මොන වැරදි කළත් කවදාවත් දරුවන්ව අත් නොහැරපු අම්මයි තාත්තයි ඇඳිවත පිටින්ම ඉස්පිරිතාලෙට දෙව්වා. මගේ පුතේ. අම්මා මට සමා වෙන්න අම්මා. මං ඔයා කියපු කිසි දෙයක් ඇහුවේ නැහැ. දැන් මට තේරෙනවා කුරුල්ලෙක්ගේ තටු කැපුවම මට මගේ කකුල කැඩුනා වගේ එයාලට දැනෙන්නේ නැති. මං ආයෙ එහෙම කරන්නේ නැහැ අම්මේ. මේවා මේ ජීවිතේ හැමෝටම හොඳ පාඩම්. උඹලගේ අම්මයි කිව් දේ දැනුයි මට තේරුනේ. අද ලෝක සත්ව දිනය. මනුෂ්‍යෙක් ලෙසින් අපි ලෝකේ ජීවත් වුණත් සත්තුන්ට මේ ලෝකේ අපි ආස කරනවා වගේ නිදහසේ ජීවත් වෙන්න ඉඩක් නැද්ද? ආසාවට සත්තු හදනවා වුණාට ඒ සත්තුන්ගේ සතුට ගැන එක මොහොතකට හිතුවද? පුළුවන් නම් පාරේ ඉන්න සතෙකුට හරි එක මොහොතක පිහිට වෙන්න. බොන්න වතුර පොදක්, කන්න කෑම ටිකක් දෙන්න. ඒක ඔබේ ජීවිතය සුගතියට ගෙන යන මහඟු පින්කමක් ලෙස දකිනවා වගේම දවසක ඔයාගේ හිතට ලොකු සැනසීමක් ඇති කරයි. සත්තුන්ට ආදරය දක්වමු. රැන අපගේ කාරුණික මතක් කිරීමයි.